Good morning ඔයාලා හැමෝටම. අනිතින් අද දවසේ උදෙන්ම දෙන්න යන ලස්සන කෙනෙක්ව තමයි මේ ඉන්නේ. ඔන්න ෆ්ලෑෂ් වලින් මෙන්න මෙයාගෙන් ප්ලාන්ට්ස් ඉල්ලපු කට්ටියට. ඔන්න ප්ලාන්ට් එකක් තියෙනවා. ලස්සනම ශිබෝරියක් වගේ මල් පිපෙන හරිම ලස්සන ෆ්ලෑෂ් කෙනෙක්. මෙයා ග්‍රීන් ෆ්ලෑෂ් කෙනෙක්. ඔයාලට පේනවද කොහොමද කියලා එයාගේ කලර් එක. ඉතින් ඔන්න මෙයාට ආස කරපු කට්ටියට ඔන්න ගන්න පුළුවන් ලස්සන මල් දෙකක් එක හොඳම තත්ත්වයේ නිරෝගී මද ප්ලාන්ට් එකක් තියෙනවා. පැලබෝ කරගන්න පුළුවන් හොඳම තත්ත්වයේ තියෙන කෙනෙක් කට් කරලා පැලබෝ කරන්න පුළුවන්. මේ පේනවනේ හොඳ කට්මුල් පද්ධතියක් එක්ක අඩි 1.5ක් විතර උස තියෙන හොඳම තත්ත්වයේ නිරෝගී මද ප්ලාන්ට් එකක් තමයි ඔයාලට හම්බෙන්නේ. පේනවද එයාගේ දළු කොළවල දිග කොහොමද කියලා. මල් ගොඩාක් ලොකු වෙනවා. මේ කොළයක් බලන්න හොඳටම ලොකු කොළ තියෙන. ඉතින් ඔන්න එයාගේ මලුත් ගොඩක් ලොකු වෙන ලස්සනම ප්ලාන්ට් එකක් තමයි තියෙන්නේ. මේ එයාගේ තුන්වෙනි මල් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔන්න පේනවද එයාගේ විදිහ කොහොමද කියලා. මේ වගේ ප්ලාන්ට් එකක් වෙළඳපොලේ හරි මිල ඔයාලා දන්නවා ඇති කීයටද යන්නේ කියලා. මේ වගේ ප්ලාන්ට් එකක් දැනටත් රුපියල් 45000ට තමයි වෙළඳපොලේ මාකට් වෙන්නේ. ඔන්න අපි එච්චර ලොකු ගාණක් ඔයාලට නොකියා චූටි ගාණකට තමයි දෙන්න යන්නේ. මෙන්න මේ වර්ගෙන් එකතු කරලා තියාගන්න. පැල ආයා බෝ කරවුවොත් හැමදාම දෙන්න පුළුවන්. මොකද ගොඩ දෙනෙක් ඉල්ලන වර්ග මේ තුන්වෙනි ප්ලාන්ට් එක තමයි අපි ඔයාලට දෙන්න හදන්නේ. ඉතින් ඔන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ගන්න පුළුවන් ලස්සන මෙන්න මේ ග්‍රීන් ෆ්ලෑෂ් කෙනාව. එයා ග්‍රීන් කිව්වට එයාගේ වයිට් කලර් එකකුත් තියෙනවා මලේ. මේ පේනවද ලස්සන කොහොමද කියලා. ඉතින් ඔන්න chance එක තියෙනවා. කෙමිය නම් ලස්සනම ලාකුල පාටකින් හැදෙන්නේ කහ පාටක් තියෙනවා යන්තම් මේ විදිහට. මෙන්න මෙයාවම තමයි අපි ඔයාලට දෙන්නේ ලස්සන මල් දෙකක් එක. පේනවද? ඒ මල් දෙක දිහා කොච්චර බලන් හිටියත් එපා වෙන්නේ නැහැ. ඒ තරම් ලස්සනක් තියෙන්නේ. ඔයාලට පේනවද මේ අලුතෙන් පිපිලා තියෙන මලේ රෙඩ් කලර් එක බලන්නකො ෆ්ලෑෂ් වෙලා තියෙන කොච්චර ලස්සනද කියලා. ඉතින් අපි හැමතිස්සෙම කියන්නේ හොඳම වර්ග වලින් අරගෙන පැලබෝ කරන්න කියලා. ඉතින් ඔන්න පැල බෝ කරන කෙනෙක්ට මෙන්න මෙයාව අරගෙන ඉවරලා ඔයාලට පැල කට් කරලා බෝ කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙන්න මෙයාගේ කොළ 3ක් එක්ක පැලයකුත් අදටත් වෙළඳපොලේ රුපියල් 8500ක මුදලකට තමයි විකිණෙන්නේ. ඉතින් ඔන්න ඔයාලට චූටි පැලයක් බෝ කරගත්තත් මේක දැන් පැලේ කට් කරපු ගමන් කඳ පැල එනවා. ඉතින් සාමාන්‍ය මේ වගේ වල කඳ පැල ඉක්මනටම හැදෙනවා. මොකද හොඳම තත්ත්වයේ තියෙන ප්ලාන්ට්ස් නේ. ඉතින් කට් කරපු ගාම පැල පොකුරක් ගන්න පුළුවන්. ඔයාලට ඒ වගේම ඔයා හිතලා බලන්න මේකෙන් කඳ පැල 5ක් ආවොත් ඔයාලට කොච්චර ලාභයක් හොයා ගන්න පුළුවන්ද කියලා. දැන් අපි මේ ප්ලාන්ට් එක දෙන්න යන්නේ රුපියල් 15000කට. ඉතින් ඔන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් එකතු කරගන්න පුළුවන්. ඉතින් රුපියල් 15000ක් ඔයා ආයෝජනය කළා. ඔයා හිතලා බලන්න ඔයා චූටි කඳ පැලයක් රුපියල් 8500කට විකුණුවොත් කීයක් ඔයාලට හොයා ගන්න පුළුවන්ද කියලා. ඉතින් ඔන්න ඒක තමයි කියන්නේ මම හැමතිස්සෙම ඇන්තෝරියම් වර්ග දෙද්දී මේ වර්ගෙන් එකතු කරගන්න මේකෙන් එකතු කරගන්න කියලා නිතරම කියන්නේ ඒකයි. මොකද හැමදාම මිල යන වර්ග වලින් තමයි අපි දෙන්නේ. ඉතින් හැමෝම ආදායමක් හොයන්න මේ බිස්නස් එක පටන් ගන්න. ඒ නිසා කවදාවත් මම අර මිල අඩු වර්ග වලින් ඔයාලට මේකෙන් පැලබෝ කරන්න මේක දෙන්න පුළුවන් කියලා කියන්නේ නැහැ. දෙන්න පුළුවන් වර්ග විතරයි හැමදාම කියන්නේ. මෙන්න මේ වර්ගෙන් අරගෙන ඉවරලා පැලබෝ කරගන්න. එතකොට ඔයාලට හොඳ ඉන්කම් එකක් ගන්න පුළුවන් කියලා. ඉතින් ඔන්න වටින කෙනෙක් ඉන්නවා. කොළ තියෙනවා එයාගේ 6යි 7යි 8ක් එක කොළ 8යි ලස්සන මල් දෙකක් තියෙනවා. ලොකු ලස්සන ග්‍රීන් ෆ්ලෑෂ් කෙනෙක්. මෙයා රුපියල් 15000කට ගන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් ඔයාලට කියන්නම් මම මේ වීඩියෝ එකේදී. සාමාන්‍ය අපි රට යවද්දී මෙන්න මේ වගේ වර්ග තමයි අරගෙන ඉවරලා යවන්නේ. මොකද පිටරට කට්ටිය ගාවත් දැන් අපිට බැංකොක් වෙරයිටිස් එනවා වගේම බැංකොක් එකකින් හැම තැනටම මේ වගේ ප්ලාන්ට්ස් යනවා. ඒ කියන්නේ දැන් අපි ওই වර්ග බෝ කරද්දී ලිවියම් රෙඩ් ඒ වගේ වර්ගෙම අපි හැමතිස්සෙම බෝ කරලා තියෙනවානේ. ඉතින් ඒව පිටරටවල තියෙන නිසා මේ වගේ වර්ග තමයි අපේ ලංකාවේ සීඩ් වර්ග මේ වගේ ෆ්ලෑෂ් වර්ග වලට තමයි අපේ ලංකාවට ඕඩර්ස් එන්නේ. ඉතින් ඔන්න එහෙම ඒ කියන්නේ ඉස්සරහට ව්‍යාපාර දියුණු කරගෙන යන්න කැමති කට්ටියට ඔන්න chance එක තියෙනවා. මෙයාගෙන් අරගෙන පැල බෝ කරගන්න පුළුවන්. මෙයාව මේ ගානට හම්බ වෙනවා කියන්නේ ඔයාලට ලොකු වාසියක්. ඔයාලට මීටත් වැඩි. දැන් මේක 15000ට දෙනවා. ඔයාලට රුපියල් 25000කට විතර වගේ මේක සේල් කරන්න පුළුවන්. තව මලක් අරගෙන ඒ වගේම මෙයාගෙත් හරි විශේෂයි මේ ප්ලාන්ට් එක. අර මල ඉක්මනට මැරිලා යන්නේ කාලයක් මල තියෙන. ඒ කියන්නේ මල් 1 2 3 ඉක්මනට හැදෙනවා. ඒ වගේ ප්ලාන්ට් එකක් තමයි මෙයාත්. ඉතින් ඔන්න ඔයාලට ඕනි නම් මේ ලස්සනම ග්‍රීන් ෆ්ලෑෂ් කෙනාව ගන්න පුළුවන් රුපියල් 15000කට. මාරම ලස්සනයි හරිම වටින කෙනෙක්. ඉතින් ඔන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කතා කරලා ඉක්මනට ඕනනම් ගන්න පුළුවන්. නැත්නම් මම මෙයාව කට් කරලා ඉවරලා පැලබෝ කරන්න තමයි හිතාගෙන අන්තිම පාරට දානවා කියලා ඔන්න දැම්මා. වටිනාකම දන්න කෙනෙක්ට කතා කරලා ඉල්ල ගන්න පුළුවන්. මොකද මටත් මෙයාගෙන් පැල ගොඩක් බෝ කරගන්න ඕනේ. මොකද මේකට දෙන්න තරම් හොඳ ඉල්ලුමක් තියෙන. ඉතින් ඔන්න මේකේ පොඩි පැල නම් දැනට මං ගාව නැහැ. මේ වගේ තව ප්ලාන්ට්ස් තියෙනවා. එක මද ප්ලාන්ට් එකක් ගන්න පුළුවන්. තව එකක් තියෙනවා මලක් එක්ක. ඔයාට ඕනි නම් ගන්න පුළුවන් එයාවත්. මෙයාව නම් රුපියල් 15000කට දෙන්න. ඉතින් ඔන්න ඔයාට ඕනි නම් ඉක්මනට කතා කරලා වෙන් කරගන්න පුළුවන්. 075 28 78 670 කියන දුරකථන අංකයට WhatsApp message එකක් හරි call එකක් හරි දාලා මෙන්න මේ ලස්සනම green flash කෙනාව ඔයාට රුපියල් 15000කට අපෙන් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම
තව චූටි ඔෆර් එකක් ඔයාලට දෙන්න හිතුවා. මෙන්න මේ ප්ලාන්ට් එක ගන්න කෙනෙක්ට මම ෆ්‍රී කුරියර් එකෙන් ඔයාලට මෙයාව පොට් එක පිටින්ම ගෙදරට එවන්න ලෑස්ති කරනවා. ඔන්න ඉතින් ඔයාලට රුපියල් 15000ක් විතරයි බැංක් ඩිපොසිට් එකක් විදිහට දාන්න තියෙන්නේ. ඉතින් ඔන්න මේ ප්ලාන්ට් එක ගන්න කෙනාටත් මම තව වාසියක් දුන්නා. මොකද මේ වගේ වටින වර්ග ගන්න ගොඩ දෙනෙක් ආසයිනේ. ඉතින් ඔන්න කුරියර් කොස්ට් එක අපි දරනවා. ඔයාට රුපියල් 15000ක ඩිපොසිට් එකක් දාලා මේ ලස්සනම ප්ලාන්ට් එක ගන්න පුළුවන්. ඉතින් ඔයාටත් ඕනි නම් ඉක්මනට කතා කරලා මෙන්න මේ ලස්සනම ෆ්ලෑෂ් ප්ලාන්ට් එක වෙන් කරගන්න පුළුවන්.